Kilem obe guna obe damsad walin obapade silowad අසල පුර පස්වස්සක් දිනයකදී රාහුල කුමාර සහ යශෝදරා දේවිය තනිකර පුත්‍රාර්ථ බෝසතාණන් වහන්සේ මහ බෝධිමඩ කරා වර්ෂ අවුරුදු 29ක් වෙනකොට ඒ දුක දරා ගන්නට බැරිව වැළපෙන යශෝදරා දේවියගේ වැළපිල්ල යද ප්‍රඥය සී සුබත එක්සත් අපේ වැඩි කාන්තාවන් ගායනා කරන්නේ බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය ලෝකය ඉන්න මෛත්‍රිය පතා එන්න ලෝකයාගේ නිවෙන සිත් පතා එන්න අමා ශාන්තියේ සවනල්ලේ ජනමන නැහැ වූ ප්‍රේම ජලේ මර සටනින් අපරාධිත වූ සුරනර පුදලබ පූජිතයේ ලෝක සිවංකර මායිමිගේ ධර්මයේ දස දෙස පැතිරේවා සමදන තුඩ තුඩ රැව් ලංකර සසරින් ගොඩ වෙන ගමන රංගිරු මඩලකේ අඳුරට නැගුණ සංකර හදවත් සුවකර නිවන සුන්දර පියුමයි විල මාත පිපුන වැරදිවලට සමාව ලබාගත් ආකාරය කච්චානි මුනිපුරා වඩාගෙන සුරතල් කරන දැන් නෑ දන්නවා ධර්මය මැරී නැති බව ධර්මය ජීවත් වෙනවා මෙබ විසක් තොරණේ අංක 12 භූමි ජම්ම භූමි මාතෘ භූමි යයි කිව්වට ඉන්න බෑනේ ඉවසාගෙන සිදුවෙන දේවල් දුටු විට දෙවරක් බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය ලෝකය අර බලන්න අඳුරින් වැහෙන හැටි කොහොමද මේ සිදුවෙන්නේ අර අලංකාර ගසක් නේද රාලෝකින් මතුවෙන්නේ අර පේනවද ඔබට නිකන් ගසක් නෙමෙයි මලින් බර වුණු සල් ගසක් අනේ හරිම ලස්සනයි මුළු ගහම සල් මල් වලින් බර වෙලා
මට නිකන් සල්මන් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ ඇසලේ මතුවෙන්නේ සවනක් රැස් විහිදවන දල යුගලක් ඇති චද්දන්ත කුලේ ඇත්රාජයයි ඔහුගේ බිසෝවරුන්. බලන්න ඔවුන්ගේ තේජාන්විත බව. අර බලන්න ඇත්රාජය කුඹස්තලෙන් සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටි සුළඟ දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේණු මල් පෙති වලින් වැසි යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇස්වල තියෙන ප්‍රේමණීය බව මල් පෙති වල කිතියෙන් ඇර සලිත වෙනවා. පේනවද ඔබට? නමුත් අර උඩු සුළඟ දිහාවට සිටින චූඩ සුභද්‍රාගේ ඇඟට මොනවද වැටෙන්නේ? දෙවියනේ ඒ වැටෙන්නේ මේ කොළරොඩු අතු කැබලි ආදිය නේද? අනේ අර ඒ අතර දිමිගුටුත් පෙරලා තියෙනවා. අයියෝ ඇගේ ඇඟ පුරාම විසිරෙනවා. ඇය අර දඟලන්නේ වේදනාවෙන් විය යුතුයි. අනේ චූල සුභද්‍රාවගේ දෙනෙත් වලින් කඳුළු වැగిරෙනවා. පේනවද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රප්පෑයෙන් ගිනියම් වෙනවා. වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න අර ඒ සමගම අර මතුවෙන නාගපෙන දිහා අර වෛරය නාගපෙන වගේ මතුවෙනවා. විෂ පතුරවනවා. බලන්න පින්වතුනි ඒ වෛරී නාගපෙන අතුරුදන් වුණාට පසු සුපිපෙන සුවඳවත් පියුම් හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් හැඟුමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය තොරන් අතරේ මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් ගැන තොරණ ඉදිරියේ කියලා අපි කොහොමද හිතන්නේ? අපි එහෙම හිතුවේ නෑ නේද කවදාද? ඒකනේ අල්පේනවති කමන මුළු මාලිගාවම ගිනියම් රත්පැහැයකින් බබලනවා. මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී චූල සුභද්‍රාවගේ නෙත් එක. එදා ඇස් දෙක වෛරයෙන් රත්පැහැ වෙලා තිබුණේ ඔය විදිහටමයි. මතකද ඔබට? ඇත්තටම අපි මේ ඉන්නේ විසක් තොරණක් ළඟද? එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදුවෙන වෙනත් ලෝකයකද? නෑ. අපි මේ ඉන්නේ අපේ රට ආශ්චර්යජනක රසයකින් රසවත් කර පොරණ වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දයානන්ද බෝම්බල මැතිතුමාගේ පූර්ණ මුල්‍ය දායකත්වයෙන් ඉදි කෙරුණු කලතර වෙසක් කරන ළඟ. හොඳට බලන්නකෝ. මේ වගේ අරුම පුදුම නිර්මාණ කරන්න නම් ඉතින් අපේ රටේ නිර්මාණශීලී තරුණ විදුලි තාක්ෂණ වේදිකා ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල් අධිපති සකින් ලක්ෂාන් එක්ක කවුද එකතු විය යුත්තේ? එහෙමනම් ඉතින් චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත්වුණු අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග ගැන නේද ඔය කියන්නේ? ඔව්. ලෝකෙම නම ගිය දක්ෂයෙක්. ඒ වගේම තවත් දක්ෂයන් දෙදෙනෙක් සමග එකතු වෙලා කරපු මේ ආශ්චර්යජනක තොරණ ලංකාවේ විශාලම තොරණ බව ඔබ හැමදිනම දන්නවද නේද? මුළු ශ්‍රී ලංකාවම රසයෙන් පින වූ රසනාම වාසනා බේකර්ස් නිර්මාතෘ දේශමාන්‍ය දයානන්ද බෝම්බල මැතිතුමා අති දක්ෂයි. එතුමන් සමග එක්වුණු තොරණ කලාවේ අති දක්ෂයින් දෙදෙනා සචින් ලක්ෂාන් සමග වර්ණගේ සසිත චතුරංග. ඒ එක්වීම තමයි තොරණ නිර්මාණ කලාවේ වෙනසක ආරම්භය. ඒ ආරම්භය මතු දවසක ශ්‍රී ලාංකීය නාමය ලෝකයේම බබලවන්නට පුරෝගාමී. ඔන්න මම අද කිව්වේ. විශිෂ්ටයන් තිදෙනෙකු එකතු වෙලා අපේ මේ පුංචි රට සමස්ත ලෝකයේම විශිෂ්ට තැනක ඔසවා තබා. කළුගන්තොට මහා තොරණේ විශේෂ දර්ශන පෙළයි
ඔබේ ලෙස ආරම්භ වෙනවා. අප සෑම විනාඩි 30කට වතාවක් ඔබේ විශේෂ දර්ශන පෙළ නරඹන්න අවස්ථාව උදා කර දෙන සූදානම් මෙතෙන් සිට ඔබේ නරඹවෝ මේ විශ්මිත මහා දොරන ලස්සනයි කියලා ඔබේ හදවතට දැනුණා නම් විදුලි කාර්මික ශිල්පියාට මේ චිත්‍ර ශිල්පියාට මේ දෙවන්ත විශ්මිත නිර්මාණයේ ඉදිකරකට මූලධන පරිත්‍යාගය ලබා දුන් වාසනා වේග සාධිපතිතුමන්ට ලබන වර්ෂයේ මීට වඩා දෙවන්ත නිර්මාණයක් ඉදිකරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ඔය දෑත් එකට එකතු කරලා ලස්සන අප්පුඩියක් අහමු කලුකාන්තර තොරණ ආපිසියට හැමෝම වේවිසුදී මේ ලංකාවේ අංක 1 තොරණ අංක 1 විශාලම තොරණ කලුකාන්තට මහා තොරණ දෙස ඔබ නිත්‍යම බලා සිටින්නේ අපි මතක් කරනවා පුරා දින 8ක් ඔබට මේ දෙවන්ත විශ්මිත නිර්මාණය දැක බලා ගන්න පුළුවන් වගේම එන්න අපේ කාර්යාලයට දෙන්න ඔබේ ආධාරය උපකාරය අප ඔබ ලබා දෙන සියලුම ආධාර උපකාර ලබා දෙනවා නාගොඩ රෝහලේ පිළිකා ඒකේ ඔවුන්ට අවශ්‍ය කරන ඖෂධ ලබා ගන්න මේ එක මුදලක්වත් අපේ වාසනා වේග සායතන අරගෙන යන්නේ නැහැ අපි කලුතර මහනගර සභාවට අරගෙන යන්නේ නැහැ ඒ මුදල් සියල්ලම අපි අරන් දීලා ලබා දෙන්නේ නාගොඩ මහ රෝහලේ පිළිකා ඒකේ අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට ඉතින් ඔබට පුළුවන් ආකාරයෙන් සහයෝගයක් උපකාරයක් තොරණ නරබල යද්දී එන්න කාර්යාලයට ගෙනල්ලා බාර දෙන්න ඔබ ලබා දෙන ආධාර උපකාර වලට ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට අප සියල්ල සූදානම් කර තිබෙන බව අප මතක් කර සිටිනවා සදහවතුනි බුද්ධ ලම්මන ප්‍රීතියෙන් ඉදකොටගෙන ඔබ තොරණ බලන්නට මේ ස්ථානයේ පැමිණෙද්දී ඔබ තොරණ බලලා ඔබේ net පිනවලා සිත සනසල මෙදින යද්දී ඔබ තවත් ජීවිතයක් බේරා ගන්නට තවත් රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා අපි තාමත්ම ගෞරවයෙන් යුතුව ඔබට මතක් කර සිටිනවා එන්න වේදිකාව අසලට දෙන්න ඔබේ සහයෝගය නාගොඩ රෝහලේ ඒ පිළිකායකගේ අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නට එම මුදල් අපි යොදවන්නට සූදානම්ින් සිටින බව අප ඔබට මතක් කර සිටිනවා එසේනම් උස අඩි 90ක් පළල අඩි 96ක් විදුලි බුබුලු ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකින් මුළු කලුකන්තර පුරවරයේම ඒකාලෝක කරන කලුකන්තට මහා තොරණේ නැවත සූදානම විදුලි සුරල් හඬ ඔබට මුසු කරලාන්නට ආරාධනා කරනවා අපගේ කිමිදුන්ට වේදිකාව බාර ගන්නට ඒ වගේම අපි ඔබට මතක් කරනවා සදහවතුනි සෑම විනාඩි 30කට වරක්ම අප ඒ විශේෂ දර්ශන උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් මාලය මණ්ඩලේ සඳ වතුරක් සේ කිලෙම් ඔබේ ගුණ ඔබේ දම්පාද වලින් ඔබ පාදේ සිලෝවක බුදු සංගේ සිලෝවක බුදු සංගේ ලෝතුරු බුදු හිමි තොරණේ පේන කොට සැතපෙන ආකාරය හැක දකින්නට දෙවිවරු වඳිනවා පින්වල ආසේ සිට සාදුකාර දෙමු අපි තොට ගාව සිට සාදුකාර දෙමු අපි තොට ගාව සිට බලන්න තොට ළඟ තොරණයි නැවලෙන්නේ
ගැටෙනා රාගසිත ලෙවන් වෙතින් පිසදාහරින්නට බියෙන් සැකෙන් නැගෙනා තාපගිනි දයාදියෙන් සනහා නිවන්නට දයාදියෙන් සනහා එන්න බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය ලෝකය ඉන්න ගිලෙම් ඔබේ ගුණ මෝදේ විඳිම් ඔබේ දම්සාදේ වදිම් වදිම් ඔබ ලොවන් කෙනෙකු හට නොනැමෙන කිසිදාක දෙවියන් පමුන් මිනිසුන් රකුසන්නේක හිමියන් වහන්සේ දමනය කළ ඔබ මේ කරවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මාතු පිටියේදී නිර්මාණය කරනවා දේශම විතවන නිර්මාණයක්. ඔබ ඉදිරියේදී ඔබේ දේශපාලනයේ තිබූ අර කුඩා පාන් කුඩුව අතුරුදහන් වෙලා මේ පාන් කුඩුව ගුවන් තලයේ දැස වෙද්දී ඔබ දකිනවා ලනු වලින් නිර්මාණය කරපු පරිවාර කුඩු වලින් දුක් දමන පාන් කුඩුවක් මතුවෙනවා. කොහොමද මෙහෙම කුඩේ එකම තැනකින් පාන් කුඩුවක් අතුරුදහන් වෙලා එතනින්ම තවත් පාන් කුඩුවක් මතුනේ කොහොමද? මේ නිසයි මේ නිර්මාණය විශ්මිත වන්නේ. ඒ වගේම ඔබට පේනවා කැටයම් කලාවකට එහා ගිහින් ලනු වලින් නිර්මාණය කරන ලනු වලින් කැටයම් කරන විශ්මිත මනරම්මෝ නිර්මාණයක් දින සති මාස ගණන් නිදිවර්ජිතව දැඩි වෙහසක් දැඩි මහන්සියක් අරගෙනයි මේ නිර්මාණය අද ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා දිවින පුරාම මාපිය වන්දනා වැඩසටහන් කියලා ඔබට කියන්නේ මෙන්න මේ පණිවිඩය. සියලු දෙනාම මේ කුටිය දෙස මොහොතක් බලන්න. ඔබේ හිත සංසුන් කරගෙන ඔයාගේ අම්මවයි තාත්තවයි මතකයට අරගෙන මේ මාපිය වන්දනාවට මොහොතක් සවන් දෙන්න.